අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංවර්ධන නිලධාරී කුලකයේ ප්‍රධාන උපකුලකයක් විදිහට හඳුන ගන්න පුළුවන් ආර්ථික සංවර්ධන නිලධාරීන් සම්බන්ධයෙන්. 2012 වර්ෂයේදී සංවර්ධන නිලධාරී සේවාව ආරම්භ වනවත් එක්ක එවකට තිබුණු ආර්ථික අමාත්‍යාංශයේ යටතේ ග්‍රාම සේවා වසම් 14000ක පමණ සේවය සඳහා සංවර්ධන නිලධාරීන් අනියුක්ත කිරීමක් සිද්ධ වුණා. විශේෂයෙන්ම මොවුන්ට ඒ වෙලාවේදී යම් යම් රාජකාරීන් පැවරුණා වසම්වල ඉටු කරන්න. ඒ සම්බන්ධයෙන් විවිධ සංවාදයන් නිර්මාණය වුණා. ඒව සම්බන්ධයෙන් විවිධ ගැටලු මතුවුණා. ඒ ගැන යම්කිසි අවබෝධයක් අපි හැමෝටම තියෙනවා. කෙසේ වෙතත් 2015 වර්ෂයේ වන විට මේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය අහෝසි වීමකට ලක් වුණා. එනිසා මේ වසම් වලට අනියුක්තව සේවය කරපු ආර්ථික සංවර්ධන නිලධාරීන් 14000ක වගේ ප්‍රමාණයක් 2015 චක්‍රලේඛනයේ මගින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අනියුක්ත කළා. ඉතින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තුළ 2015 ඉඳලා මේ 2025 වර්ෂයේ වෙනකන් මේ 14000කට අධික වුණු ආර්ථික සංවර්ධන නිලධාරීන් තමන්ගේ ආයතනයේ විදිහට තමයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පාවිච්චි වුණේ. ඉතින් මේ වසර 10ක පමණ කාලය තුල මේ 14000ක් පමණ වුණු ආර්ථික සංවර්ධන නිලධාරීන්ට නොයෙකුත් වෘත්තීය ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම ස්ථීරභාවයක් තිබුණේ නැහැ මොවුන්ගේ අමාත්‍යාංශය සම්බන්ධයෙන්. ඒ නිසාම මොවුන්ට පැවරෙන රාජකාරී සම්බන්ධයෙන් රාජකාරී අපසරිය සම්බන්ධයෙන් අස්ථාවර භාවයක් දිගටම තිබුණා. ඒ වගේම රාජකාරී සම්බන්ධයෙන් අධිකාරී බලයක් සහිත රාජකාරී පැවරීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් තිබුණා. ඒ වගේම නොයෙකුත් ගැටලු අතර ඔවුන්ගේ වැඩ බැලීම් සම්බන්ධව ඒ වගේම ගමන් වියදම් කාර්යාල දීමනා sannivedana දීමනා ලිපි ද්‍රව්‍ය මේ ආදී වශයෙන් ගැටලු ප්‍රමාණයක් තිබුණා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව හිටපු මේ නිලධාරීන්ට නොයෙකුත් ආකාරයේ රාජකාරීන් තමන්ට අදාළ නොවන සුදුසු නුසුදුසු මේ ආදී කිසිදු වර්ග කිරීමකින් තොරව පවරණ ස්වභාවයක් පසුගිය කාලය තුල තිබුණා. ඉතින් මේ නිසා මේ ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් වෘත්තීය සමිති දිගින් දිගටම සාකච්ඡා කරා බලධාරීන් එක්ක අවසානයේදී සියලු වෘත්තීය සමිති එකඟතාවයකට ආවා ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුවට විසඳුමක් විදිහට ආර්ථික සංවර්ධන නිලධාරී සේවාව නමින් නව සේවාවක් ඉල්ලා හිටින්න. ඉතින් අපි මේ සාකච්ඡා ඉදිරියට ගෙනියනකොට බලධාරීනුත් මේ අවශ්‍යතාවය තේරුම් ගත්තා, මේ ගැටලුව තේරුම් ගත්තා. ඔවුනුත් එකඟතාවයකට ආවා මේ ආර්ථික සංවර්ධන නිලධාරී සේවාව ලබා දීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ස්ථානමාරු ක්‍රියාවලියේදී ඒකාබද්ධ සේවා ස්ථානමාරු ක්‍රියාවලියේදී මේ ආර්ථික සංවර්ධන නිලධාරීන් විශාල ගැටලුවක් බවට පරිවර්තනය වුණා. ඔවුන් ස්ථානමාරු කිරීම සම්බන්ධයෙන් අනන්‍ය ක්‍රමවේදයක අවශ්‍යතාවය මතුවලා තිබුණා. ඒ වගේම ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ ඒ අනන්‍ය ක්‍රමවේදයක් වෙනම ගොඩනගා ගැනීමේ පැවති අපහසුතාවය නිසා අනෙකුත් සංවර්ධන නිලධාරීන්ට තමන්ගේ ස්ථානමාරු අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමේ ගැටලුවක් බවට මේකපත් වුණා. කෙසේ වෙතත් මෙවැනි ගැටලු ප්‍රමාණයක් එක්ක ගමන් කරමින් ඉන්නකොට ආර්ථික සංවර්ධන නිලධාරී සේවාව ඉල්ලලා ඒ වෙනුවෙන් විවිධාකාර ක්‍රියාමාර්ග ඉල්ලීම් අනුගමනය කරමින් ඉන්න වෙලාවක තමයි 2025 වර්ෂයේ වර්තමාන ආණ්ඩුව විසින්
මේ ආර්ථික සංවර්ධන නිලධාරීන් අරබයා විශේෂ තීරණයක් ගන්න. දැන් මේ වන විට අපි දන්නවා වර්තමාන ආණ්ඩුවේ ග්‍රාමීය සංවර්ධනය සඳහා යෝජනා කරලා තියෙන ප්‍රධාන වැඩසටහන තමයි ප්‍රජාශක්ති වැඩසටහන. ඒතර මේ ප්‍රජාශක්ති වැඩසටහන හරහා ප්‍රජා සංවර්ධන සභාවක් හදනවා ග්‍රාම සේවා වසම් මට්ටමින්. මෙන්න මේ වැඩසටහන තුළ මේ ග්‍රාමීය මට්ටමේදී මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වගකීම ආර්ථික සංවර්ධන නිලධාරීන්ට පැවරීමට වර්තමාන ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. පසුගිය දිනවල ඒ වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා අනුමත කරගෙන මේ වන විට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අනුයුක්තව හිටපු මේ ආර්ථික සංවර්ධන නිලධාරීන් 16351ක් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශයට අනුයුක්ත කරලා තියෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය තුළ ආර්ථික සංවර්ධන නිලධාරියාට විශේෂී ගැටලු ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා. මොකද මේ ප්‍රජාශක්ති වැඩසටහන සම්බන්ධයෙන් නොයෙකුත් සාධනීය ලක්ෂණ තියෙනවා මේ වැඩසටහනේ. ඒ වගේම යම් යම් ගැටලු තියෙන්න පුළුවන්. කොහොම වුණත් මේක ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු වලට විසඳුමක් විදිහට ආපු වැඩසටහනක් නෙමෙයි. මේක මේ රටේ ග්‍රාමීය සංවර්ධනය සම්බන්ධයෙන් ග්‍රාමීය ජනතාවගේ සංවර්ධනය සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරන ප්‍රමුඛ වැඩසටහන. මේ වැඩසටහන සඳහා ආර්ථික සංවර්ධන නිලධාරීන් යොදා ගැනීමත් එක්ක කොහොමද මේක ආර්ථික සංවර්ධන නිලධාරියාගේ ගැටලු වලට බලපාන්නේ? ඉදිරියේදී ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු විසඳා ගැනීමේදී මේ ඇති වුණු වෙනස්කම කොහොමද බලපාන්නේ කියන එක ගැන අපිට අවධානය යොමු කරන්න වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම මේ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයට ආර්ථික සංවර්ධන නිලධාරීන් අනියුක්ත කිරීමේදී මූලික වෙනස්කමක් සිද්ධ කරලා තියෙනවා. එකක් තමයි මේ ආර්ථික සංවර්ධන නිලධාරීන් විදිහට මෙතෙක් කාලයක් හඳුන්වා ගනිමින් හඳුන්වමින් හිටපු මේ නිලධාරීන්ට අලුත් නාමකරණයක් දීලා තියෙනවා. ඒක තමයි ප්‍රජා සවි බල ගැන්වීමේ නිලධාරී. උතර මෙතන ගැටලුවක් තියෙන බව අපි හඳුනගෙන තියෙනවා. ඒ වගේම මේ වැඩසටහන හරහා ගම තුල නිර්මාණය කරන ප්‍රජා සංවර්ධන සභාවේ ලේකම් ධූරයට මේ ප්‍රජා සවි බල ගැන්වීමේ නිලධාරී වශයෙන් හඳුන්වන හිටපු ආර්ථික සංවර්ධන නිලධාරීන් පත් කිරීමට තීරණය කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ තත්වයක් එක්ක අපි දකිනවා මේ ආර්ථික සංවර්ධන නිලධාරියාට තිබුණු වෘත්තීය ගැටලු වලට විසඳුම් ලැබෙනවාද නැද්ද කියන එක සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඒ පිළිබඳව සාකච්ඡා කරන්න මේ වන විට අපිට සිද්ධ වෙලා තියෙනවා. අපි දකිනවා මේ කාරණේදී මේ ආර්ථික සංවර්ධන නිලධාරී යනුවෙන් භාවිතා කරපු වසර 13ක් තිස්සේ භාවිතා කරපු මේ නාමකරණය වෙනස් කිරීම තුළ ආර්ථික සංවර්ධන නිලධාරියාගේ ගැටලු වලට ස්ථීර විසඳුමක් ලබා ගැනීමට තිබුණු මාවත යම් ආකාරයට බොඳ කිරීමක් මෙතනදී සිද්ධ වෙන බව අපි දකිනවා. විශේෂයෙන්ම අපේ මේ ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු වලට තියෙන යෝජනා කරලා තියෙන ස්ථීර විසඳුම තමයි ආර්ථික සංවර්ධන නිලධාරී සේවාව ස්ථාපිත කිරීම. එතකොට මේ తాවකාලික පදනමින් මේ ප්‍රජා සවි බල ගැන්වීම නිලධාරී යනුවෙන් හැඳින්වීම තුළ ඔවුන් මෙතෙක් ගොඩනගාගත්තු මෙතෙක් පවත්වාගෙන ආපු අනන්‍යතාවය බිඳ වැටීමක් සිද්ධ වෙනවා. ඒක විශාල ගැටලුවක්. ඒ වගේම අපි දකිනවා මේ ක්‍රියාවලිය තුළ මෙතුවක් කාලයක් තිබුණු ගැටලුවක් තිබුණා අධිකාරී බලයක් සහිත රාජකාරී ලැයිස්තුවක් නොමැතිවීම. නමුත් අපි දකිනවා මේ අවස්ථාවේදී ඒ ගැටලුවට විසඳුමක් ලැබිලා නැහැ. ඒ වගේම ස්ථානමාරු ගැටලුව විශාල ගැටලුවක්. ඒකාබද්ධ සේවය තුළ තව දුරටත් ඉදිරියට ගමන් කිරීම තුළ ස්ථානමාරු ගැටලුවට විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒක ආර්ථික සංවර්ධන නිලධාරියාගේ විතරක් නෙවෙයි සමස්ත සංවර්ධන නිලධාරීන්ගේ ස්ථානමාරු ගැටලු
විසඳීමට තියෙන විශාල බාධාවක්. ඒකට විසඳුමක් ලැබෙන්නේ නැහැ. මෙන්න මෙවැනි ඒ වගේම ආර්ථික සංවර්ධන නිලධාරීන් ග්‍රාමීය වශයෙන් වැඩ කටයුතු කරද්දී ඔවුන්ට වැයබර පියවා ගැනීම සඳහා ඔවුන්ට ලැබිය යුතු දීමනා, වැඩ බැලීමේ දීමනා, sannivedana දීමනා, කාර්යාල දීමනා, ලිපි ද්‍රව්‍ය දීමනා, ගමන් වේදන් දීමනා, මෙන්න මේවැනි දීමනා සම්බන්ධයෙන් ස්ථීර විසඳුමක් ලැබෙන වැඩපිළිවෙලක් මේ තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එනිසා අපි සියලුම වෘත්තීය සමිති මේ වන විට මේ සම්බන්ධව සාකච්ඡා කරලා තියෙනවා, අවධානය යොමු කරලා තියෙනවා. අපි තීරණයක් අරන් තියෙනවා මෙන්න මේ කියන ආර්ථික සංවර්ධන නිලධාරියා මුණ දෙන මේ වෘත්තීය ගැටලු වලට විසඳුම් ලබා ගනිමින් මේ වැඩසටහන තුල ඉදිරියට ගමන් කරන්න. අපේ මූලික ඉල්ලීම් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ආර්ථික සංවර්ධන නිලධාරී නාමය වෙනස් නොකර තවදුරටත් වෙනත් නාමකරණයන් ආදේශ නොකර ආර්ථික සංවර්ධන නිලධාරී නාමය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාම. ඒ වගේම මේ ප්‍රජාශක්ති වැඩසටහන, ඒ වගේම මේ ප්‍රජා සංවර්ධන සභාව, ප්‍රජා සංවර්ධන සභාවේ ලේකම් ධූරය, මෙන්න මේ කියන කරුණු පදනම් කරගත්තු මේ සමස්ත වැඩසටහන පදනම් කරගත්තු පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මේක ස්ථාවර පදනමක් ඇති කරන්න කියන ඉල්ලීම යෝජනාව අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මේ නිලධාරීන්ට අධිකාරී බලයක් සහිත රාජකාරී ලැයිස්තුවක් අවශ්‍ය වෙනවා. මෙච්චර කාලයකට එහෙම තිබුණේ නැහැ. ඉතිහාසයේ ඉඳලම තිබුණේ තොරතුරු එකතු කරන්න, තොරතුරු සකස් කරන්න, තොරතුරු ඉදිරිපත් කරන්න, වාර්තා කරන්න, ඒ වගේම නිලධාරීන්ට සහාය වෙන්න, මේ වගේ ස්වභාවයේ රාජකාරී තමයි තිබුණේ. අපි දකිනවා වර්තමාන වැඩසටහන තුලත් වැඩපිළිවෙල තුලත් එවැනිම ස්වභාවයේ රාජකාරී ප්‍රමාණයක් තමයි ලබා දෙන්න දැන් කටයුතු කරමින් යන්නේ. ඒ නිසා අපි අවධාරණය කරනවා පාර්ලිමේන්තු පනතක් මගින් මේ ආර්ථික සංවර්ධන නිලධාරීන්ට පැවරෙන රාජකාරී අධිකාරී බලයක් සහිත රාජකාරී බවට පරිවර්තනය කිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම ආර්ථික සංවර්ධන නිලධාරී සේවාව අපි මේ 14000ක් පමණ වන සියලුම ආර්ථික සංවර්ධන නිලධාරීන් මේ ස්ථාවරයේ ඉන්නවා. අපි අවස්ථා කිහිපයකදී ඔවුන්ගේ අත්සන් ලේඛන සංදේශ මාර්ගයෙන් වර්තමාන පාලනාධිකාරියට ඉදිරිපත් කරන්නත් අපි කටයුතු කරා. ඊට පෙර හිටපු පාලනාධිකාරීන්ටත් ඉදිරිපත් කරන්න කටයුතු කළා. මේ වන විටත් මේ ඇති කරලා තියෙන වෙනස්කම් සාධනීය දිශාවට වෙනස් කිරීම අරමුණු කරගෙන අපි සංදේශයක් අත්සන් කරමින් යනවා. 90%කට ආසන්න ආර්ථික සංවර්ධන නිලධාරීන් මේ සඳහා තමන්ගේ එකඟතාවය පළ කරලා තියෙනවා. නමුත් සුළු ප්‍රමාණයක් වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති අපි දන්නවා. ඔවුන් මේ වැඩසටහන තුල සම්පූර්ණයෙන්ම ඉන්නවා. ඔවුන්ගේ යෝජනා පදනම් කරගෙන තමයි මේ වැඩසටහන සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔවුන් මේ ආර්ථික සංවර්ධන නිලධාරීන්ට නොයෙකුත් ආකාරයේ වැරදි අදහස් ඉදිරිපත් කරලා වැරදි ප්‍රචාරය දීලා මොවුන්ගේ තියෙන සියලුම වෘත්තීය ගැටලු විසඳීමට අවශ්‍ය කරන යෝජනා වැඩසටහන් වැඩපිළිවෙළවල් අනාගතයේදී ක්‍රියාත්මක කිරීමට යෝජිතයි කියන ඒ මිත්‍යාව තහවුරු කරලා ප්‍රචලිත කරලා මේ අපේ ඉල්ලීම ආර්ථික සංවර්ධන නිලධාරී සේවාවක් දිනා ගැනීම, පනතකින් මේ නිලධාරීන්ට පැවරෙන රාජකාරී බලාත්මක කිරීම, වෙනම සේවාවක් කරහා මේ තියෙන ගැටලු වලට විසඳුම් ලබා ගැනීම කියන ඉල්ලීම් බැහැර කරන්න. ඒ වගේ මේ නිලධාරීන් ඒ සඳහා ඉදිරිපත් වීම, ඔවුන්ගේ මැදිහත් වීම, ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය වැළැක්වීම අරමුණු කරගෙන යම් ආකාරයක කටයුතු කරමින් ඉන්න බව පේනවා. ඒ නිසා අපි මෙහිදී අපේ ආර්ථික සංවර්ධන නිලධාරීන්ට අපි අවධාරණය කළ යුතුයි. පැහැදිලිවම මේ ප්‍රජාශක්ති වැඩසටහන තුල ආර්ථික සංවර්ධන නිලධාරීන් මෙතෙක් කාලයක් මුහුණ දීපු ඒ දුෂ්කරතාවයන් වලට විසඳුම් ලැබෙනවා කියන එක සහතික වෙන්නේ නැහැ.
ඒක වැඩසටහනක් විදිහට රටේ ජනතාවගේ අවශ්‍යතාවය සඳහා ජනතාවගේ සුභසිද්ධිය සඳහා ඒක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ වගේම අපි තහවුරු කරලා තියෙනවා ආර්ථික සංවර්ධන නිලධාරීන් විදිහට මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අපේ උපරිම දායකත්වය, අපේ උපරිම සහයෝගය, අපේ මැදිහත් වීම අපි ලබා දෙනවා කියන එක අපි තහවුරු කරලා තියෙනවා. නමුත් අපි උත්සාහ කරන්නේ මේ වැඩසටහන කඩාකප්පල් කරන්න නෙමෙයි. මේ වැඩසටහන දුර්වල කරන්න නෙමෙයි. මේ වැඩසටහන ප්‍රතික්ෂේප කරන්න නෙමෙයි. අපි උත්සාහ කරන්නේ මේ මගින් මේ හරහා ඉදිරියට ගමන් කිරීමේදී ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු වලට විසඳුම් ලබා ගැනීම. එනිසා මේ වෙලාවේ ඔබ බොහොම බුද්ධිමත් වෙන්න ඕන. අර හඳ පෙන්නකොට ඇඟිල්ල දිහා බලනවා වගේ ළඟ නෙමෙයි බලන්න ඕන, දුර බලන්න ඕන. අපි මුහුණ දෙමින් ඉන්න මේ වෘත්තීය ගැටලු වලට ස්ථීරසාර විසඳුම් ලබා ගැනීම අවශ්‍යයි. ඒ සඳහා අපි විධිමත් වැඩපිළිවෙලක් එක්ක තමයි කටයුතු කරමින් ඉන්නේ. ඒ වැඩපිළිවෙල වර්තමාන ආණ්ඩුවේ සහයෝගය ඇතිව, ඔවුන්ගේ දායකත්වය ඇතිව, ඔවුන්ගේ කැමැත්ත ඇතිව ක්‍රියාත්මක කරවා ගන්න නම් අපි සියලු දෙනාම ආර්ථික සංවර්ධන නිලධාරීන් බෙදෙන්නේ නැතුව, විසිරෙන්නේ නැතුව එක එක වෙන වෙන අරමුණු ඔස්සේ වෙන වෙන චේතනාවන් තියාගෙන වෙන වෙන අරමුණු තියාගෙන ප්‍රචාරය කරන වෙනත් වැරදි තොරතුරු පස්සේ ගිහිල්ලා වැරදි මතවාද පස්සේ ගිහිල්ලා මේ අපේ තියෙන ඉලක්කය අපේ තියෙන අරමුණ බොද කරගන්න මේ වෙලාවේ කටයුතු කරන්න එක සුදුසු දෙයක් නෙවෙයි. ඒ නිසා අපි සියලු දෙනාටම මේ වෙලාවේ අවධාරණය කරනවා අපිත් එක්ක එකතු වෙන්න, අපිත් එක්ක අත්වැල් බැඳ ගන්න ආර්ථික සංවර්ධන නිලධාරී සේවාවක් දිනා ගැනීම තුලින් ආර්ථික සංවර්ධන නිලධාරීන් අද දවසේදී මුහුණ පාන සියලුම ආකාරයේ වෘත්තීය ගැටලු වලට සාධනීය විසඳුම් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි අපි කටයුතු කරන්නේ.